ප්‍රෞಢ ජාතියක අභිමානය ලොවට කියාපාන අනුරාධපුර රාජධානිය අහස පරයන මහ සෑරජාණන් වහන්සේලා නිර්මාණයේ පෙරගමන්කරුවා විය. ඓතිහාසික පොත්ගුල් වෙහෙර සෑරජාණන් වහන්සේද අනුරාධපුර රාජධානියේ මුල් යුගයට අයත් සෑරජාණන් වහන්සේ නමකි. වැවයි පන්සලයි ගමයි දාගැබයි යන සංකල්පයට අනුව නිර්මාණය වූ ඓතිහාසික පොත්ගුල් වෙහෙර අවට දර්ශනීය වෙල්යායකින් සහ පොත්තේගම වැවෙන් තවත් සෝභමාන වී ඇත. අනුරාධපුර නගරයේ සිට එන විට අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ තලාව නගරයට පැමිණ එතැනින් වමට හැරී තලාව කැකිරාව මාර්ගයේ ඇඳගලට පැමිණ එතැනින් කිලෝමීටර් 2ක් පමණ ඉදිරියට ගමන් කරන විට පොත්ගුල් වෙහෙර නාමපුවරුව දිස්වේ. එයින් වමට හැරී කිලෝමීටර් 4ක් පමණ ගිය තැන පොත්ගුල් වෙහෙර සෑරජාණන් වහන්සේ හමුවේ. බෝධිරාජාණන් වහන්සේ නමක් ගරා වැටී ගොස් මිහිමඬල මත සැඟවී ගිය පොත්ගුල් වෙහෙර චෛත්‍යය වර්තමානයේ ඉදිකළ ධර්මශාලාවක් සහ නටබුන් වී ගිය විහාරාරාම සංකීර්ණයකින් පොත්ගුල් වෙහෙර වහන්සේ සමන්විතය. ජනප්‍රවාදයට අනුව මෙම ගරා වැටී ගිය සෑරජුන්ගේ ගර්භයෙහි සර්වඥ ධාතුන් වහන්සේලා සහ රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටක වහන්සේලා නිදන් කර ඇති බව කියවේ. එම නිසා පොත්ගුල් වෙහෙර යන නම ලැබී තිබේ. මෙම ස්ථානය පිළිබඳව අදහස් දක්වන මෙම ස්ථානය රැක බලා ගන්නා ඒ ආර්යසේන මහතා. මම දැනගෙන තියෙන විදිහට මහත්තයා අපේ පැරණි ඒ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ මේක ඓතිහාසික පුරාණ පුත්තුල් විහාරය කියලා. ඉතින් මේ ස්ථානයේදී එයාලා කියලා තියෙනවා වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පෙට තමයි මේ ස්ථානය ඉදි කරලා තියෙන්නේ. එතකොට ගල් මඩුව තමයි මල් මඩුව කියන්නේ. ඒ ගල් මඩුවේ මල් කඩාගෙන තමයි කට්ටිය මේ වැව්බන් ටික දිග මේ චෛත්‍ය වන්දනා කරන්න මේ ටැම්පිට විහාරේ වන්දනා කරන්න එන්නේ. ඒ එන ගමන් කට්ටිය සේරම මේ එතන පොත්තේගම කියලා තමයි දැන් හඳුන්වන්නේ. මේ වලින් නාගෙන තමයි යන්නේ. ඉතින් මේ අපි දැන් මේ ඉන්නේ ටැම්පිට විහාරේ ළඟ තමයි. මේක ගල් කණු කඩලා විනාශ කරලා ගොඩක්. අනිත් එක දැන් උතුර පැත්තට වෙන්න තියෙනවා ධර්මශාලා ගොඩනැගිල්ල. මේ ධර්මශාලා ගොඩනැගිල්ලේ ඒ ඉස්සරහින් තියෙනවා මේ සඳකඩ පහනක් ඒක යට වෙලා තියෙන්නේ. එතකොට චෛත්‍ය රාජානන් වහන්සේ කරා වැටිලා තියෙනවා. ඉතින් නැගිනහිර පැත්තට බැලුවොත් පන්සල් වත්ත තියෙනවා. ඒ පන්සල පුරාණ පන්සල තිබිලා තියෙන එතන තමයි. ඒ පැත්තෙම වැවයිනේ බොරු කටේ එතන සතපෙන පිළිම වහන්සේ නමක් දැකලා තියෙනවා ඒ කට්ටිය. විශාල පිළිම වහන්සේ නමක්. ඉතින් තව සඳකඩ පහන් තිබිලා තියෙනවා. උඩ ගල් කණු තිබිලා තියෙනවා. ගල් මල් ආසන තිබිලා තියෙනවා. ඒවා ගොඩක් මේ මිනිස්සු කඩලා විනාශ කරලා දාලා ලොකු ඓතිහාසිකයක් එකක් තියෙන විහාරස්ථානයක් තමයි මේ පොත්ගුල් විහාරස්ථානය කියලා මම අහලා තියෙනවා. ඉතින් දැනට මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න පුළුවන් නම් කාටත් ඉතින් ලොකු පින්කමකට දායක වීමක් වෙනවා. මේවා නිවන් දකින්න පින් වෙහෙර විහාර පන්සල් ඉදි කරනවා කියන්නේ. ඉතින් අපි හැමෝම මේ උතුම් පින් කරතවියට සහභාගී වෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. අතීත ප්‍රෞಢ උරුමයක් මේ සැඟවී ඇති අතර එම සැඟවුම් අතීතයේ යළි මතු කර අනාගතයට දායාද කිරීම ඔබ අප සැමගේ ජාතික වගකීමකි. ඒ සඳහා පින් ඇති සිත් ඇත්තන්ගේ නිත් සිත් විවර වී පින් අස්වනු නෙලා ගනිත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.